ඉතින් ඔයාලා හැමෝම එකතු කරගන්නවා ආදරයෙන් මගේ ආශි ෆැමිලි YouTube channel එකට. ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් හොඳින් ඇති කියලා මං හිතනවා. වැස්ස නිසා වැඩක් කරන්න බෑ. ඉතින් දෝනිත් නිදාගත්ත නිසා මට කම්මැලි හිතුණා. ඉතින් මං හිතුවා පොල් කටු කෝප්ප හදන්න ඕනේ කියලා. මොකද අපි ඔය එළියට එහෙම ගියාම පොල් කටු වල තේ බොන්නේ මම කැමතිනේ. ඉතින් කම්මැලිකම ඉන්න ගමන් ඒක හරිය හදන්නම් කියලා හිතුවා. ඉතින් ඒ අතරේ දෝනිය අවදි වෙලා ආවා. එයත් එක්කත් ඔහොම චුට්ටක් වෙලා ඉඳලා මගේ කෝප ටිකත් මෙහෙම හදා ගන්නවා. ඉතින් මේ පොල් කට් ටිකත් මේ විදිහට හදාගෙන මං හිතුවා රොටි හදන්න ඕනි කියලා. මොකද ගොඩක් වහිනවනේ. වැස්ස වෙලාවට ඉඟුරු දාලා ප්ලේන් ටිකක් එක්ක රොටි කන්න තිබුණා නම් හොඳයි. ඇත්තටම මට ගොඩාක් කැවෙන්නේ නැහැ. මං කොච්චර ආසාවෙන් හැදුවත් මං කන්න හරි කම්මැලි කෑම වෙලදී නම්. ඉතින් මායි දෝනි විතරක් නිසා ගොඩක් හදන්නේ නැහැ. අපි දෙන්නට ඇති වෙන්න හදනවා. මගේ අසල්වැසියටත් එක්ක තමයි මම හදන්නේ. තව කෙනෙකුට මගේ ළඟ තියෙනවා නම් දෙයක් දෙන්න බෙදා හදා ගන්නවා කියන එකට මං හරිම කැමතියි. හේතුව ඒ දේවල් ගැන දන්න කෙනෙක් කවදාවත් පුළුවන් නම් Tamanට දෙයක් දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ. මං හැම වෙලාවෙම කැමතියි මං වගේම සතුටින් තව කෙනෙක් ඉන්නවට. අනිත් එක තව කෙනෙක්ගේ මූණට මට හිනාවක් ගේන්න පුළුවන් නම් ඒක මං හිතනවා මට කරන්න පුළුවන් ලොකුම දේ කියලා. මං හම්බ කරපු සල්ලි වලින් කාගෙන්වත් සතයක්වත් ගන්න නැතුව මං 100 ගානකට වැඩිය බඩගිනි නිවලා ඇති. ඉතින් වැඩට යන ඒ අතරේදී පාන්දර 3ට විතර නැගිටලා ඉතින් කෑම උයලා පාර්සල් 5-6ක් බැඳගෙන යනවා. ඉතින් කවුරු හරි ආසයි කිව්වම අනිවාර්යෙන් දෙන්න. ඉතින් මං හරිය කැමතියි ඒකට. මොකද ඒ කෑම එක කාලා රසයි කියනවා නම් අනේ එකෙන් මට බඩ පිරුණා. ඔයාට ගොඩක් පිං කියනවට මං ගොඩාක් ආසයි. ඉතින් මම කවදාවත් එහෙම ගණන් බැලුවේ නෑ කෑම දෙනකොට නම්. ඉතින් ඔන්න මගේ අසල්වැසියගේ පංගුණන් හරි. දෙල් කරි එකක් හදලා ලුණු මිරිසුයි රොටි තමයි තියෙන්නේ. ඉතින් නැස්ස වෙලාවට මේක නම් මරු කෑම. ඉතින් ඔයාට පුළුවන් නම් එක මිනිසෙකේ හරි කුසගින්න නිවන්න තව කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන්න. ඉතින් පුංචි ඇඳුමක් හරි දෙන්න. එතකොට පොඩි කෑම එකක් අරන් දෙන්න. ඉතින් පුංචිම දෙයක් හරි දීලා සතුටු වෙන්න පුළුවන් නම් ඔයා ගොඩාක් උතුම් මිනිස්සෙක්. ඉතින් මම ජොබ් එකක් කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් මම එහෙම ගොඩාක් දේවල් දීලා තියෙනවා. කාටවත් නොකියුවට. ඉතින් මම දන්නවා මට මේ පිං තියෙනවා කියලා. මොන තරම් අමාරු කාලේ වුණත් මම හරි ලේසියෙන් පහු කරපු තැන් තිබුණා. මම හැමදාම විශ්වාස කරා අපි හොඳ දෙයක් කරනකොට ඒ දේ අපිට පෙරලා ආපහු ලැබෙනවා කියලා. ඉතින් මේ විශ්වයේ ශක්තිය මම ගොඩාක් විශ්වාස කරන්න පටන් ගත්තේ එදා ඉඳන්. ඉතින් මම හැමදාම උදේට හවසට විශ්වට ස්තුතිවන්ත වෙන්න කවදාවත් අමතක කළේ නැහැ. ඔන්න ඩෝනිමයි රොටිත් කෑවා. ඉතින් කාලා මං හදපු පොල් කටු කෝප්පේ ඉඟුරු දාලා ප්ලේන් ටිකක් හදාගත්තා. ඉතින් මගේ වෙනිකලත් ඒක ඕනිලු. 365 දවසම ගෙදරට වෙලා ඉන්න මගේ සතුට හොයාගන්නේ ඔන්න ඔය වගේ පුංචි දේවල් වලින්. ඉතින් බලන්නකෝ අපිට සතුට වෙන්න මහා ලොකු දේවල් ඕනේ නැහැ. ඔය වගේ පුංචි දෙයක් කරගන්න තිබුණත් ඒ ඇති. දෝනිමනිකත් එක්ක සෙල්ලම් කරලා මල් ටිකක් කඩන්න ඕනි. ඉතින් මෙයත් එක්ක චුට්ටක් මෙහෙම ඉන්න ඕනේ. දුව හරිය කැමතියි ওই විදියට සෙල්ලම් කරනවා නම්. බලන්නකෝ එයාගේ සතුට.
ඔන්න බලන්නකෝ ආයෙත් වැස්ස පටන් ගත්තා. ඉතින් මට කලින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මට වොයිස් කරන්න ටයිම් එකක් තිබුණේ නැහැ. මට මේ දවස්වල වැඩ ටිකක් වැඩි. ප්‍රොජෙක්ට් එකක් හදන්න තියෙනවා මගේ එක්සෑම් එකට. ඉතින් ඔය වගේ වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මට බැලන්ස් කරගන්න ටිකක් අමාරුයි. ඉතින් බබාට කෑම කවලා ගෙදර වැඩ ඉවර කරලා යව වොෂ් දාලා නිදි කෙරෙව්වා. ඉතින් දැන් තමයි මගේ ඉතුරු වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටම thank you මගේ කලින් වීඩියෝ එක බලලා ඔයාලා හැමෝම හොඳ කමෙන්ට්ස් දාලා තිබුණා. ඉතින් මට ඕනේ උනේ ඒ කතාවෙන් ඔයාලගේ ජීවිතේට දෙයක් ගන්න පුළුවන් නම් ඒ දේ දෙන්න. වැඩියක්ම මට ඒ දේ කියන්න උනේ ගොඩාක් ගෙවල් වල ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒත් ඒකට එකම විසඳුම කසාද බැඳලා යන එක නෙමෙයි. තමන්ගේ ජීවිතය හදාගන්න එක. මොකද අපි හදිසි වෙලා තීරණ ගත්තට අපිට වරදින්න යන්නේ පුංචි වෙලාවයි. එතකොට ආපහු අපිට හැරෙන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක බලන පොඩි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලා තාම ඉගෙන ගන්නවා නම් මොන ප්‍රශ්න තිබුණත් හොඳට ඉගෙන ගන්න. කිසිම තැනකදී වැරදි තීරණ ගන්න එපා. දෙමව්පියන්ගෙන් අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක් නම් දේවල් ඉල්ලන්න එපා. මොකද එයාලගේ හිත ගොඩාක් රිදෙනවා දරුවෝ ඉල්ලන දේවල් දෙන්න බැරි වුණොත්. ඉතින් දෙමව්පියන්ගේ අමාරුකම් තේරුම් අරගෙන පුළුවන් තරම් හොඳට ඉගෙනගෙන එයාලට අභිමානයක් වෙන්න ඔයාලා කොහොම හරි ජීවිතේ ඉස්සරහට හදාගන්න. දරා ගන්න බැරි තරම්ම අමාරු කාල පහු කරලා ආවත් දවසක ඒ දේවලුත් hina වෙලා කියන්න පුළුවන් තැනට ඔයා ජීවිතේ හදාගන්න. හැමදේටම කලින් ඔයාට ආදරය කරන්න. ඔයාට අනිවාර්යයෙන්ම ලස්සන ගමනක් තියෙනවා. මගේ වීඩියෝ එකකින් හරි ඔයාලගේ ජීවිතේට පුංචිම හරි දෙයක් ගන්න තියෙනවා නම් ඒ දේ අරගෙන ඔයා ජීවිතේ හදාගන්න. ඇත්තටම මේ දවස්වල මට ටිකක් සනීප මදි. මට හොඳටම කැස්ස. ඉතින් බොහොම අමාරුවෙන් තමයි මම මේ වොයිස් කරන්නේ. සමා වෙන්න. ඔන්න මගේ වැඩ ටික ඉවරයි. ඉතින් ඒ ටික අස් කරලා ගේත් අතු ගාලා මට හිතෙන කෝපි එකක් බොන්න බලන්නකෝ වෙලාව 2:00යි. මං තාම නිදි නෑ. ඉතින් මං ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකක් අරගෙන. ඊගා වීඩියෝ එකකින් අපි හම්බෙමු. තෙරුවන් සරණයි.